ළමයි අපට ওই 10 ශ්‍රේණියේ තුන්වන පාඩමත් එක්ක ප්‍රධාන පෙළේ රජවරු 3 දෙනෙක් ගැන කතා කරන්න තියෙනවා. ඒ රජවරු 3 දෙනා ගැන ඔයා හොඳට මතක තියාගන්න ඕන. මේ වීඩියෝ එකෙන් මේ රජවරු 3 දෙනා ගැන පොදු සමස්ත විස්තරයක් තමයි කරන්නේ. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමක් නෙමෙයි. දැන් බලන්න තුන්වෙනි පාඩමේ අපිට එනවා පළවෙනි රජතුමා දුටුගැමුණු රජතුමා. රාජු දුටුගැමුණු රජතුමා. දෙවෙනි කෙනා වසභ රජතුමා. තුන්වෙනි කෙනා විජයබාහු රජතුමා. පළවන විජයබාහු රජතුමා. මේ රජවරු 3 දෙනා ගැන තමයි අපට තුන්වෙනි පාඩමත් එක්ක උත්තර ලියන්න තියෙන්නේ. අපෙන් අහයි දුටුගැමුණු රජතුමාගේ වැදගත්කම දේශපාලන ආර්ථික සහ ආගමික පැත්තෙන් විග්‍රහ කරන්න. එහෙම නැත්නම් වසභ රජතුමාගේ වැදගත්කම කරුණු 3ක් ඇසුරෙන් පහදන්න කියලා. ওই වගේ ප්‍රශ්නයක් තමයි මේ පාඩමින් අහන්නේ, මේ කියන රජවරුන්ගෙන් අහන්නේ. අපි බලමු දුටුගැමුණු රජතුමායි වැදගත් වෙන්නේ කියලා. පොඩි කෙටි සටහනක් ඇටියට නෝට් ඩවුන් කර ගනිමින් අපි ප්‍රශ්න උත්තර හොයන්න සූදානම් වෙනවා. දුටුගැමුණු රජතුමා ගැන කතා කරනකොට දුටුගැමුණු රජතුමාගේ වැදගත්කම අපට පුළුවන් මේ විදිහට කාරණා හැටියට ගන්න. දේශපාලනික වැදගත් වෙනවා මේ තුමා. දේශපාලන වැදගත්. රට එක්සේසත් කරන. එලාරත් එක්ක සටන් වැදිලා 44 වසරක එලාර පාලනය පරාජය කරන ප්‍රබල සංවිධානාත්මක සටනකින් ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ එක්සේසත් කළේ දුටුගැමුණු රජතුමා. පළවෙනිම සංවිධානාත්මක සටන අපි දකින්නේ දුටුගැමුණු රජතුමාගේ. ඒක තමයි මේ විස්තරයට යන්නේ. අනිත් මෙයාගේ ආර්ථික වැදගත්කම ගත්තා. එයාගේ මල්ලි සද්දාතිස්ස යොදවලා, එයාගේ සහෝදරයා සද්දාතිස්ස යොදවලා ඔය ඌව පළාතේ වෙල් ලක්ෂයක් අස්සැද්දුවා. කෘෂිකාර්මික ජීවන රටාව යලි නගා සිටුවනු වස්. රට තුළ කෘෂි ආර්ථිකය පණ ගහලා ගන්න වී ගොවිතැනට වැදගත් ස්ථානයක් ලබා දුන්නා දුටුගැමුණු රජතුමා. ඒ අනුව රට ශාස්ත්‍රීයක වුණා. ඒ ගැන අපට ලියන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි ආගමික වශයෙන් තියෙන වැදගත්. මේක ලියමු වී ගොවිතැන නගා සිටුවීම. තුන්වෙනි කාරණා ආගමික වශයෙන් වැදගත්කම තමයි දුටුගැමුණුත් එක්ක කතා කරනකොට දුටුගැමුණු රජතුමා ලංකාවේ ලක්දිව රජ වෙනකොට පුතා සම්පූර්ණයෙන්ම 44 වසරක් තිස්සේ බුදුදහම වැළලීලා තිබුණා. එලාරගේ පාලනයත් එක්ක රජ රට පිහිටි රට මිනිස්සු බහුතරයක් හින්දු ආගම වැළඳගෙන බෞද්ධ ආගම යට ගිහිල්ලා තිබුණා. ඒ නිසා වෙහෙර විහාර රසක් ඉදි කරමින් රට තුළ බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇති කරනවා. රුවන්වැලි සෑයවනේ වගේ මහ විශාල චෛත්‍ය සම්ප්‍රදාය ආවේ ඒකයි. අර ලොකු චෛත්‍ය හැදුවේ වැළලීලා තිබුණු බුදුදහම ලොකු භක්තියකින් මිනිස්සුන්ගේ సంతානෙ රෝපණය කරනවා. මිනිසුන්ගේ సంతානෙ රෝපණය කරනවා. ඒ නිසා රජරට ශිෂ්ටාචාරය තුළ බුදුදහම යලි නගා සිටුවීම සඳහා විශාල වශයෙන් වෙහෙර විහාර ඉදි කරමින් රුවන්වැලි සෑය වැනි මහා චෛත්‍ය සම්ප්‍රදාය හඳුන්වා දුන්නා. ඔය තමයි දුටුගැමුණුගේ වැදගත්. කරුණු තුනක් හැටියට විතරක් කිව්වොත් රට එක්සේසත් කළා, වී ගොවිතැන දියුණු කළා, නව වෙහෙර විහාර ඉදි කළා. දේශපාලන ආර්ථික ආගමික වශයෙන් කඩලා ලෙව්වත් ඔය නෙමෙයි. ඊළඟ රජු තමයි අපට වැදගත්ම රජු වසභ රජු. අපි ඔය තුන්වෙනි පාඩමෙන් වසභ. වසභ රජු ගැන කතා කරනකොට ඒකටත් අපිට පුළුවන් දේශපාලන වැදගත්කම ගන්න.
වසභ රජුව ගත්තහම වසභ කියලා කියන්නේ ඔය යසලාලක තිස්ස සුබ අරගලය යසලාලක තිස්ස රජු මරලා දොරටුපාලය සුබ රජ වුණාට පස්සේ සුබගෙන් රජකම උදුරගත්ත ලක්දිව ලම්බකර්ණ වංශික ආරම්භක පාලකයා වසභ. අර පොඩි ෂොට් එකකින් ඒක ළමයින්ට දාලා තියෙනවා වීඩියෝ එක. වසභ රජ වීම කියලා. ඒකත් බලන්න. රාජධානි කතිකාවතේ. හරි. දේශපාලන වැදගත්කම තමයි වසභ රජුරුවන්ගේ දේශපාලන වැදගත්කම තමයි රට පුරා ඔහු බලය තහවුරු කරගත් බවට සාධක තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අවවන වසභ රජුරුවන්ගේ සෙල්ලම නිසා. එනම් රට පුරා බලය තහවුරු කරගෙන සිටින. රට පුරා බලය තහවුරු කරගෙන සිටීම. අනබලයි. දේශපාලන. ආගමික ආර්ථික වැදගත්කම තමයි ලක්දිව මහා පරිමාණ වාරි තාක්ෂණය ආරම්භ කළේ මෙතුමා. වාරි තාක්ෂණය ආරම්භ කළේ මෙතුමා. ලංකාවේ මහා පරිමාණ වැව් ඉදිකිරීමේ ආරම්භකය වසභ රජු. ඇයි? ඔය ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා තීරයත් එක්ක ගොවිතැන කඩාගෙන වැටෙන දැඩි නියගයකට මුහුණ දුන්න වසභ රජුරුවන්ගේ කාලේ. ඒතර ඉන්දියාවටත් ලංකාවෙන් ධාන්‍ය ඉල්ලීම ආවා. විශාල ධාන්‍ය සැපයුම සපුරාලන්න එතුමා ලංකාවේ මහා පරිමාණ වැව් ඉදි කරලා ලංකාවේ කෘෂි ආර්ථිකය ගොඩනගන්න විශාල දායකත්වයක් දුන්නා. ඒක තමයි මේක. ආගමික එකට ලියන්නේ අපි එතුමා රට පුරා විහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය කළා. රට පුරා විහෙර විහාර ප්‍රතිසංස්කරණය කළා. ඒක තමයි තුන්වෙනි කාරණයට අපි ගලපන්නේ වසභ රජුරුවන්. ඔය විදිහට මේ වසභ රජුරුව ගැන කරුණා තුනක් දේශපාලන ආර්ථික ආගමික වශයෙන් කියලා දෙන්නේ නැතුව කරුණු තුනක් හැටියට ආවොත් රට පුරා දේශපාලන බලය තහවුරු කරගෙන හිටියා. ලක්දිව මහා පරිමාණ වාරි තාක්ෂණය ආරම්භ කළා. රට පුරා විහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය කරමින් ආගමික ප්‍රබෝධයට නායකත්වය දුන්නා. එහෙම ගන්නත් පුළුවන්. දේශපාලන ආර්ථික සහ ආගමික වශයෙන් ගන්නත් පුළුවන්. තුන්වෙනි කාරණය විජේබාහු රජු. අපේ රටේ රජවරු අතර තුන්වෙනි කාරණය විජේබාහු රජු. විජේබාහු රජු පළවන විජය. එයාගේ දේශපාලන වැදගත්කම තමයි ලංකාව රාජේන්ද්‍ර චෝල පාලනයෙන් නිදහස් කර ගැනීම. ද්‍රවිඩ පාලනයෙන් රට බේරා ගැනීම සංවිධානාත්මක සටන් කලාවක් මෙයක් කළා. ඒකත් අපි මේකටම ලියමු විස්තරය. ද්‍රවිඩ පාලනය, චෝල පාලනය රට බේරා ගන්න. එයා තමයි ඔය රාජේන්ද්‍ර පාලනය රට බේරා ගැනීමට විශාල සටනක් කළේ. දුටුගැමුණුට වඩා වැඩි ප්‍රබල සටනක් කරන්න උනා විජේබාහුට. අපි කියන දෙවන සංවිධානාත්මක සටන කළේ විජේබාහු රජු ජයග්‍රාහී ලෙස ලංකාව එක්සේසත් කළ දෙවැන්න. ඊළඟට ආගමික ආර්ථික වශයෙන් ගැන කතා කළොත් විජේබාහු රජුරවන්ට පුළුවන් වුණා ලක්දිව කෘෂි ආර්ථිකය දියුණු කරන ගමන්ම ලංකාවට වෙළඳපළ ආර්ථිකය හඳුන්වලා දෙන්න. වෙළඳපළ ආර්ථිකය හඳුන්වා දීම. ඒ කියන්නේ ඔය අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගෙනල්ලා පොළොන්නරුව රාජධානිය නිර්මාණය කිරීමට හේතු වුණු ප්‍රමුඛතම කාරණය තමයි ඔය ඒ යුගය වෙනකොට ගෝකර්ණතිත්ත වරාය නැත්නම් ත්‍රිකුණාමල වරායේ වර්ධනය වුණු විදේශ වෙළඳාම රට අභ්‍යන්තරයට ගියා. මහවැලිගඟ දිගේ ගෝකර්ණතිත්ත වරායේ ඉඳලා පොළොන්නරුවට වෙළෙන්දන්ට එන්න පුළුවන් නිසා වෙළඳාම රට අභ්‍යන්තරය තුල වර්ධනය කරන්න පළවන විජේබාහුට ලොකු උවමනාවක් තිබුණා. ඒ නිසා තමයි විජේබාහු රජුරුව
ඔය අගනගරයේ පොළොන්නරුවට ගෙන යන්නත් හේතු වුණේ. අපිට පුළුවන් ඒ කාරණේ මේ වෙළඳපළ ආර්ථිකය දියුණු කිරීමත් එක්ක විස්තර කරගන්න. තුන්වෙනි කාරණය තමයි ආගමික වැදගත්කම. ඒකෙදි කියන්නේ යාට විජයබාහු රජු වෙහෙර විහාර රසක් ප්‍රතිසංස්කරණය කරලා ලංකාවේ ආගමික ප්‍රබෝධය ඇති කළා වගේ විශාල දියුණුවක් ඇති කළා. පැහැදිලි? ඔන්න ඔය ටික තමයි අපේ රජවරුන් 3 දෙනා ගැන ලියන්න තියෙන කාරණයට ගලප ගන්න. හරි?